18 වෙනි MCQ එක. රූපයේ දැක්වෙන පරිදි ප්‍රතිරෝධක පහක් සහ බැටරියක් සම්බන්ධ කොට ඇත. බැටරිය විද්‍යුත්ගාමක බලය 6 වෝල්ට් වන අතර එයට නොගැනීම හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. R4 ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතාවය කොච්චරද කියලා යහන්නේ. R4 මෙන්න මේ පරිපථය R4 හරහා තියෙන වෝල්ටීයතාවය තමයි යහන්නේ. R4 හරහා තියෙන වෝල්ටීයතාවය right. එතකොට මේකෙදි මම මේ හොයන්න තියෙන එක්කෙනා ගන්නම්කෝ V කියලා. මේ තියෙන්නේ V. ඔන්න මට හොයන්න තියෙන එක්කෙනා. ඒ කියන්නේ R4 හරහා තියෙන විභවාන්තරය. ඔය විභවාන්තරය හරි මට ලකුණු කරන්න පුළුවන් මේ සෙට් එකම හරහා. කියන්නේ මෙයා හරහත් මෙහෙම ලකුණු කරන්න පුළුවන් නේද මේ? මොකද මේ දෙන්න ඉන්නේ හරිද? මේ දෙන්න ඉන්නේ සමාන්තරගත අවස්ථාවක. මොකද එකම විභවාන්තරේ සමාන්තරගත අවස්ථාවක තමයි ඉන්නේ. එතකොට ඔන්න ඔය V කියලා විභවය තියාගන්නේ හරිද? R4 වත් R3 වත් නෙමෙයි. මෙන්න මේ මෙතනට ලැබෙන විභවය තීරණය කරන්න කොච්චර විභවයක් ලැබෙනවද කියලා තීරණය කරන්නේ මේ දෙන්නගේ සමකය. ඒ කියන්නේ 60යි 30යි සමකය තමයි හරි ඕක තීරණය කරන්නේ. නැතුව 60වත් 30වත් නෙමෙයි මෙතන එන V එක තීරණය කරන්නේ. එතකොට මේක ඔයා මුලින්ම කරගන්න ඕනේ මෙන්න මේකේ සමකය හොයාගන්න. එතකොට සමකය හොයනකොට අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. දෙන්නෙක් සමාන්තරගතව ඉන්නවා නම් හොයන ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රතිරෝධ දෙකේ ගුණිතය එකතුවෙන් බෙදන්න. ඕක තමයි මේ දෙන්නගේ සමකය හොයන ලේසිම ක්‍රමය. හරිද? එතකොට ගුණිතය එකතුවෙන් බෙදුවාම මට එනවා 90ට 30 3යිනේ. මේක බෙදුවාම 20යි ඕම් කියලා එනවා. ඒ තින්නේ මෙයාගේ සමකය තමයි ඔය එන්නේ. එතකොට මේ පරිපථය මෙන්න මෙහෙම කරගත්තොත් හරි. ඊට තමතරව දැන් මෙතන ලැබෙන හරි මේකේ 20යි ඕම් කියන සමකය තමයි මෙතන ලැබෙන විභවය තීරණය කරන්නේ. එතකොට ඒක අනුපාතයකට බෙදෙනවනේ. එතකොට මම ඒක හිතන්නේ කියන්නේ මෙන්න මෙතනට ලැබිච්ච විභවය right මෙන්න මෙතනට ලැබුණු මුළු විභවය V dash වෙන්න ඉපැස් නේද? ඔය V dash එකෙන් කොටසක් තමයි මේ V කියලා කියන්නේ. ඉතුරු කොටස මෙයා ගාව තියෙනවා. V dash එකෙන් කොටසක් මෙයා ගාව, ඉතුරු කොටස මේ දෙන්නගේ සමකය. ඒ කියන්නේ 20යි ඕම් ගාව තියෙනවා. හරිද? එතකොට මම මුලින්ම හොයාගන්න ඕන හරියන V dash කීයද? V dash කියලා කියන්නේ බැලුවොත් එහෙම ඒ තියෙන්නේ R2 හරහා පවතින විභව අන්තරයම තමයි V dash කියලා කියන්නේ. මොකද මේ හැමෝම ඉන්නේ මේ බලන්නකො මේ එකම විභවාන්තරය තමයි ඉන්නේ කට්ටිය. මේ සෙට් එක මේ කියන්නේ මේ අග්‍ර දෙක තියෙන්නේ මේ එක විභවාන්තරේ ඉන්නේ එතකොට නේද? හරි. එතකොට දැන් V dash කියලා කියන්නේ මේ 20යි ඕම් සහ 30යි ඕම්ට ගිය එක නේද? ඒ කියන්නේ ඒ සම්පූර්ණ කැලලට ලැබුණු විභවය තමයි V dash කියලා කියන්නේ. එතකොට ඔය V dash එක තීරණය කරන්නේ මේ 50 නෙමෙයි. මේ කියන්නේ මෙන්න මේ R2 කියලා එකක් තියෙනනේ. අන්න ඒ 50 නෙමෙයි V dash එක කොච්චරද කියන අගේ තීරණය කරන්නේ. V dash එක තීරණය කරන්නේ මෙන්න මේ අග්‍ර දෙක හරහා. ඒ කියන්නේ මේ අග්‍ර දෙක තියෙනනේ ඕක හරහා සම්බන්ධ වෙලා තියෙන. ඔය අග්‍ර දෙකට සම්බන්ධ වෙලා තියෙන සියලු ප්‍රතිරෝධවල සමකය තමයි V dash එක තියාගෙන ඉන්නේ. නැතුව එක්කෙනෙක් විතරක් නෙමෙයි 50 විතරක් නෙමෙයි. හරිද? ඒ කට්ටියගේ සමකය තමයි V dash කියන එක තියාගෙන ඉන්නේ. right අපි ඉතින් මේක සුළු කරන සුළු නෑ. ඕක තමයි ගානේ සරල අදහස. right අපි සුළු කරගෙන යනවා. එතකොට ලේසි මේ වැඩේ. right එතකොට ඔන්න මං ඇඳ මේක 50 ඊට පස්සේ ඔන්න මේ තියෙන්නේ මේ 50 මෙයාගේ සමකය මං ගත්තනේ 20යි කියලා. ඕකත් මං ඇඳගත්තා මෙහෙම. ඔන්න මං ටට්ටක් ගාලා දැන් මේක හදාගෙන ඇඳගෙන යනවා. මේක 6යි වෝල්ට්. මෙතන 50යි ඕම්. මෙතන 50යි ඕම්. මෙතන 20යි ඕම්. මෙතන 30යි ඕම්. එතකොට මේකේ V dash එක තමයි මේ තියෙන්නේ. right ඒ V dash එකම තමයි මේ තියෙන්නේ. හරි ඒක අර කලින් පැහැදිලි කළා වගේම තමයි. දැන් එතකොට මට ඕනේ මෙන්න මේ මං කතිරේ ගහන අග්‍ර දෙක අතර සමක ප්‍රතිරෝධය හොයාගන්න ඕනේ. එතකොට මේකේ සමක ප්‍රතිරෝධය බැලුවොත් එහෙම හරි මේ දෙන්නගේ එකතුව 50යිනේ. මේ දෙන්න එකතුව 50. එතකොට මට ඔය කෑල්ල කියන්නේ මේක 50යි මේ පැත්තත් ඔහොම එනවා 50යි කියලා. මොකද මේ දෙන්නගේ එකතුව. right එතකොට මේ අග්‍ර දෙක අතර සමකය වෙන්නේ දැන් බලන්න සමාන්තරගතව විශාලත්වයෙන් සමාන දෙන්නේ සම්බන්ධ වෙලා ඉන්නවා. සමාන්තරගතව විශාලත්වයෙන් සමාන දෙන්නේ මේ සම්බන්ධ වුණාම ඒකේ මොකද කරන්න දෙන්නේ? එකක විශාලත්වයේ ප්‍රතිරෝධ ගාණයෙන් බෙදන්න. එතකොට වටනවා 25යි ඕම් කියලා මේ දෙන්නගේ සමකය එනවා. එතකොට මේ පරිපථය ඔන ආයි නැවත ඇඳ ගන්නවා. right මේ ඔක්කොම මනෝමය ටටක් ගාලා කරන්න පුළුවන්. හරි අර බලනකොට ඔයාලට වඩාත් පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මම මෙහෙම ඇඳලා කියලා දෙන්නේ. එතකොට ඔයාලට පැහැදිලි මේක. මම එකපාරට උත්තරේ ගන්නවට වඩා right නැත්තම් කියන්න පුළුවන් ටටක් ගාලා මෙහෙම කියලා. එතකොට තේරුමක් නැහැ නේද? right මෙහෙම ගත්තා. එතකොට ඔන්න එනවා 25යි ඕම් 6යි වෝල්ට් right මේ සුළු කළ දැන් මේ කට්ටියගේ සමකය ඔන්න ඔය කියන මුළු සමකය කියන්නේ 25යි ඕම් එක තමයි මෙන්න මේ V dash එක කොච්චරද කියලා
තීරණය කරගෙන ඉන්නේ. හරිද? V dash එක තියාගන්න ඔය 25. එතකොට මේ 6යි වෝල්ට් එකෙන් V dash ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා 25. ඊටු ටික තමයි 50 ඕම් ගාව තියෙන. එතකොට අපි දන්නවා විභවයේ බෙදෙන සූත්‍රයක් තියෙනවා. විභවයේ බෙදෙන විදිහේ සූත්‍රයක් තියෙනවා. මොකද්ද සූත්‍රය? V1 යට V2 සමානයි R1 යට R2 කියලා තමයි සූත්‍රය තියෙන්නේ. ඕක තමයි විභවයේ බෙදෙන අනුපාතය. ප්‍රතිරෝධ අතර අනුපාතය තමයි බෙදෙන්නේ. එතකොට දැන් මම මෙන්න මේ 50යි 25යි මෙයා 50යි මේකයි 25යි මේ දෙන්න අතර දීලා තියෙනවා 6යි වෝල්ටයක්. කොහොමනේ තියෙන්නේ? 6යි වෝල්ටයක් තියෙන. එතකොට මෙයා මම ගත්තා V dash කියලා. මෙයා ඉතින් මොකක් හරි V double dash වගේ කියලා ගන්නකො. හරි. එතකොට මෙහෙම ලියන්න පුළුවන්. V double dash යට V dash කියන්නේ 50යට 25. ඒ කියන්නේ ඔයා V double dash උඩ ලිව්වොත් එයාට අදාළ ප්‍රතිරෝධය තමයි ලියන්න ඕනේ. හරි. එතකොට මේක සුළු වුණොත් එහෙම වඩ දෙක බෙදීම 1යි කියලා එනවා. එහෙනම් V dash නේ මට හොයන්න ඕනේ V double dash නෙමෙයි. එහෙනම් V dash කියලා කියන්නේ මේ කොටස් දෙකට කියන්නේ ප්‍රතිරෝධ දෙකකට විතරයි මේ සමීකරණ දාන්න පුළුවන්. තුනක් තිබ්බොත් ඒක දෙකකට ඔයාලට සුළු කරගන්න වෙනවා. හරි. එතකොට V dash මුළු විභවය දීලා තියෙන බෙදන්න මුළු කොටස් ගානෙන් 3යි. V dash ටයි කොටස් ගාන 1යි. එහෙනම් මේ 1යි මුළු කොටස් 3යි. එතකොට ඔයාලට එනවා මේක සුළු වුණොත් එහෙම 2යි වෝල්ට් කියලා එනවා. ඔන්න V dash එක 2යි වෝල්ට්. ඒ කියන්නේ මෙන්න මේ 25ට තියාගන්න විභවය 2යි වෝල්ට්. ඒ කියන්නේ මෙන්න මේ අග්‍ර දෙක අතර පවතින විභවය 2යි වෝල්ට් විභවයක් වෙනවා. හරි. ඒ කියන්නේ V dash එක මම මේ හොයාගෙන යන්නේ. එහෙනම් බලන්නකෝ මම මෙතන දැන් ඔන්න 2යි වෝල්ට් එක දාගන්නවා. මෙතන. මේ 2යි වෝල්ට් එක දාගත්තාම මම V කියලා ගත්තේ හරිද? V කියලා ගත්තේ මෙන්න මේ දෙන්නගේ සමකය තියාගෙන ඉන්න එක. ඒ කියන්නේ මේ 20යි ඕම් එක තියන් ඉන්න විභවය. ඒක කියන්නේ මෙන්න මේක තමයි මම මේ V කියලා ගත්තේ. මේක ඔයා ගන්න මොකක් හරි ඉතින් අකුරක් ගන්නකො V x කියලා ඔන්න දාගත්තා 30යි ඕම් තියාගන්න එක. හරි. එතකොට මේ V dash කියන 2යි වෝල්ට් එක තමයි මේකේ අනුපාතයකට තියන් ඉන්නේ. ඒකටත් දාගමු සමීකරණය. එතකොට මට ලියන්න පුළුවන් V යට Vx V බෙදීම Vx සමානයි 20 යට 30යි. එහෙනම් මේක සුළු වුණොත් එහෙම 2 යට 3යි. කොහොම තියෙනවා. එතකොට මට ඕනේ V හොයාගන්න. Vx නෙමෙයි V හොයාගන්න. මෙන්න මෙයා තියාගෙන ඉන්න ප්‍රමාණය. එහෙනම් V කියන්නේ දෙන ඒ කියන්නේ A කැලට ලැබෙන මුළු විභවය. මුළු විභවය 2යි වෝල්ට්. 2. මුළු කොටස් ගන්න 5යි. වැඩි කරන්න V ට අයිති ගන්න 2යි. එහෙනම් වඩනවා 4 යට 5යි. 4 යට 5 කියන්නේ 0.8යි වෝල්ට් එකක් කියලා ඔන්න වාට එනවා. V බලාගේ. ඒ කියන්නේ V කියලා ගත්තේ අර සමකය තියන් ඉන්න ප්‍රමාණය නේද? මෙන්න මේ දෙන්නගේ. ඉතින් අනේ මේ අග්‍ර දෙක අතර විභවයනේ ඔය ආවේ V කියලා. ඒ විභවයම තමයි R4 තියන් ඉන්නේ. එහෙනම් R4 ගේ විභවයත් වෙන්නේ හරිද? R4 ඒ කියන්නේ R4 ප්‍රතිරෝධකයේ අග්‍ර අතර විභවාන්තරය වෙන්නේ 0.8යි වෝල්ට්ම තමයි. එතකොට ඒකේ උත්තරේ වෙන්න ඕනේ 0.8යි වෝල්ට් කියන්නේ 2 18ට උත්තරේ වෙන්න ඕනේ දෙවැනි එක. right? R4 එකත් ඒ යගේම තමයි. මොකද සමාන්තරගත අවස්ථාවක මේ කට්ටින්න මේක තියාගෙන ඉන්නේ එකම විභවය. කියන්නේ මේ 20යි වෝල්ට් මේ ඕම් එකයි හරිද? 0.8යි වෝල්ට් මේ කියලා වේගනේ. එතකොට මේ දෙන්නම ඉතින් 60 සහ 30 දෙන්නම තියන් ඉන්නේ ඒ යගේ තමයි.